වත්තක පොල් ගෙඩියක් වැටෙන්න බෑ ඒකටත් දෙනවා මාටියා පාර. මම කීවා උඹට පෙට්ටිය දැක්කට පස්සේ ගෙදර යමන් කියලා. ගියා කතාව ඇත්තද කියලා බැලුවා. එහෙමම ආපහු ගෙදර එනවා. හරි මොකුත් වෙන්නේ නැහැ බං. අඩේ ප්ලේස් එකට යන ගමන් කතා කරපන්කෝ. යම. ඔව් තාමත් බණ්ඩ මාමා තමයි මුරට ඉන්නේ. අයියා කවද දෙන්නේ? අම්මට සිරි. අර බලපන්කෝ බං. බය හිතෙනව නේද බං? ගම්මු කියන කතාව ඇත්ත. මේකේ තමයි ඩ්‍රැකියුලා ඉඳලා ඇත්තේ. ඔව් බං. මේ බංගලාවේ කොහේ හරි ඇති මේ මිනි පෙට්ටිය. ඒකෙල්ලු ඩ්‍රැකියුලා රුමේනියාවට ටෙලිපෝට් වෙන්නේ. යමන්කෝ බලන්න. මොනවද බං ඔහෙ බලන්නේ? මම මේ බැලුවේ බණ්ඩලොක්කා ඉන්නවද කියලා. බණ්ඩලොක්කා නම් කසිය පාරක් ගහලා ඇති බං දැන්. නැත්තම් කොහමද මේ වත්තේ වැටෙන පොල්ලේ හැම ගමේම උස්සන්නේ? මෙන්න මෙහෙ වරෙන් ආපු වැඩේට. උඹට ෂුවර්ද මේ යන්නේ හරි පාර කියලා? ඔව් බං. ලොක් කරලා තිබුණේ මේකට එන පාරනේ. මට සිරි කට කතා ඔක්කොම ඇත්ත එහෙනම්. අඩේ ඩ්‍රැකියුලා කියලා එකෙක් ඉඳලා තියෙනවා ඒ කියන්නේ. ඒකනේ බං. පෙට්ටිය ඇරලා බලමුද? පිස්සුද බං? පෙට්ටිය තියෙනවා කියලා දැක්කනේ. දැන් ආපහු ගෙදර යමන්. හරි බං. ඉඳපන්කෝ පොඩ්ඩක්. අදත් පොල් හොරු වත්තට රිංගලද දන්නේ. ආර්යගේ කස්තා ටික නම් අද පංකාදුයි ඈ. වත්ත වටේටත් රවුමක් දැම්මා. අර මොකුන්ද? පොල් හොරු නේද දුවන්නේ? දුවපල්ලා. මම එනකොට දුවපල්ලා. මම කීවා උඹට පෙට්ටිය දැක්කට පස්සේ ගෙදර යමන් කියලා. අනේ අම්මපා මෙහමත් එවුම්. වත්තක පොල් ගෙඩියක් වැටෙන්න බෑ ඒකටත් දෙනවා මාටියා පාර. බණ්ඩ මාම නැති වෙලා දැන් සතියකුත් ගියා නේද බං? ඒකනේ බං සතියකුත් ගියානේ. ඩ්‍රැකියුලා තමයි ෂොට් එක දෙන්නේ නැත්තේ. මේක නවත්තන්න ඕන බං කොහොම හරි. කොහොමද බං ඉතින් අපි ඩ්‍රැකියුලාව නවත්තන්නේ? මන් දන්න කපුවෙක් ඉන්නවා. එයාට කියලා මං ආරක්ෂාවක් හදාගෙන එන්න. හෙට රැයට සෙට් වෙමු. ඒක නෙවෙයි ඔය මාලේ කොහෙන්ද බං? ඒකේ වෙනම ලුක් එකක් තියෙනවා. මේ මාලේ නම් කලින් තිබ්බ එකක් බං. පෙන්ඩන් එක අයියා එව්වේ රුමේනියාවෙන් ගිය සතියේ. මොකද්ද බං කපුවා කිව්වේ? මෙන්න මේ වතුරේක පෙට්ටියට ඉහලා ගිනි තියන්න කීවා. යමන්කෝ. ගියපු ගමන් වතුර ටික පෙට්ටියට හලලා ගිනි තියපන්. හරිද? ඉක්මනට හලපන් ඕක. දැන් පෙට්ටියට ගිනි තියපන්. ලයිටරෙත් ඉවරයි. දැන් නම් අපිත් ඉවරයි.